විවිධ කේක් රසයන් හොයාගෙන යන ගමනේ අපි ඉතින් ඔන්න තවත් හොටෙල් එකකට ගිහින් හයිටි එකක් ට්‍රයි කරා. මේ තමයි වෝටර්ස් ඒජ් හොටෙල් එකේ හයිටි බුෆේ එක. වෙන හොටෙල්ස් වල හම්බෙච්ච නැති සුප් කෝන එකක්, පුංචි පුංචි මිනි බන්ස් මෙයාලගේ බුෆේ එකේදී අපිට හම්බ වුණා. ඒ වගේම මාගරිටා පීසා, තන්දූරි පීසා බුෆේ එකේදී අපිට හම්බුණා. ඒ පිට්සා වල තියෙන්නේ වෙන වෙනම රසයන්. චිකන් මීට්බෝල් කෙබාබ්ස්, හොට් ගාර්ලික් සෝස් බුෆේ එකේ දක්නට ලැබුණා. හැබැයි වෙන බුෆේස් වල මන්නම් කෙබාබ්ස් හම්බ වෙලා නැහැ. මේ තියෙන්නේ චිකන් ඇන්ඩ් බේකන් මෆින් එකක්. මේකත් හරිම රසයි. සෝස් ඇන්ඩ් පාස්ටා, beef sausages, potato and green peach samosa මේවා අපිට හම්බුණා. මේ තියෙන්නේ පානිපූරි කෝන එක. ඇත්තටම පානිපූරි වෙන බුෆේ වල නම් මට හම්බ වෙලා නෑ. හරිම රසයි. පානිපූරි කෝන එක try කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ එයාලගේ මිනි ෆිෂ් බන් එක. ඒකත් හරිම රසට තිබුණා. ඒ වගේම එයාලා ෂවර්මා සර්ව් කරලා තිබෙන මෙන්න මේ විදිහට. මෙන්න මේ කෝන එකට නම් අපි ගොඩක්ම කැමති වුණා. මෙතන තිබුණේ චිකන් ඩ්‍රම්ලට්ස්. ඇත්තටම මගේ හස්බන්ඩ් එහෙම චිකන් ඩ්‍රම්ලට්ස් වලට ගොඩක් කැමතියි. කෝන් ඩොග්ස්, ෆිෂ් ඇන්ඩ් චිප්ස්. එයාලගේ චිප්ස් ටිකක් බිග් සයිස් එකක් තිබුණේ. එයාලම හදන එකක්. ඒක හරිම රසයි. මේ තියෙන්නේ ටී කෝන එක. අපිට කැමති ටී වර්ග ගොඩක් තිබුණා. මේ තියෙන්නේ චිකන් ඇන්ඩ් ටොමැටෝ බ්‍රෙඩ්ස්. ඇත්තටම චිකන් හැම් ඇන්ඩ් චීස් සෑන්ඩ්විච්, ඒ වගේම චිකන් කරි ටොමැටෝ බ්‍රෙඩ්ස්, ඒ වගේ ගොඩක් ජාති එයාලා හදලා තිබුණා. ඒ වගේම එයාලා ස්වභාවික වර්ණය පාවිච්චි කරලා කෑම ජාති හදලා තිබුණා. ඒක විශේෂත්වයක් එයාලගේ බුෆේ එකේ තිබුණු. ඒ වගේම මෙන්න මේ තියෙන්නේ ටොමැටෝ බ්‍රෙඩ් එකක්. ඒක චිකන් කරි ටොමැටෝ බ්‍රෙඩ් එකක්. ඒ වගේම ග්‍රීන් සෑන්ඩ්විච් එකක් තිබුණා. ටූනා ඇන්ඩ් කියුකම්බර් ෆිලෙන් එකක් තමයි මේ සෑන්ඩ්විච් එකට ඒගොල්ලන්ගේ තිබුණේ. වෙජිටබල් ක්‍රිචි, ඒ වගේම බ්‍රෙඩ්ස් වර්ග, අපිට අමතක කරන්න බැරි පොල් සම්බෝලයි රෝස් පාන්, ඒ වගේම ටූනා ෆිලෙන් එකක් දාපු මේ බන් එක එයාලගේ බුෆේ එකේ තිබුණා. මේ තියෙන තවත් ස්වභාවික වර්ණයෙන් හදපු බන් එකක්. මෙන්න අපේ කේක් කෝන එක තමයි දැන් අපි බලන්නේ. අවුරුදු කාලේ ළඟ නිසා අපිට සිංහල අවුරුදු කෑම වර්ගත් බුෆේ එකේ තියන්න යාලා අමතක කරලා තිබ්බේ නැහැ. බ්ලූබෙරි කේක්ස්, ඒ වගේම චොක්ලට් walnut cake, warm chocolate mud cakes, මේ වගේ විවිධ ජාති තිබුණා. මෙන්න මේ තියෙන්නේ warm chocolate mud cake එක. ඒක කවුරුත් අරගෙන තිබුණේ නෑ. ඒකේ පෙනුම දැක්කට. ඒ වගේම මෙතන තියෙන්නේ sweet grapes with topping. අපිට කැමති විදිහට topping එකක් දාලා walnuts, chips ඕන එකක්, අපිට plums ඕන එකක් use කරලා අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්. fruit scenes, chocolate donuts, Kimball bunnies, ඒ වගේම muffins. මේ තියෙන්නේ cheese cake එකක්. එයාලගේ බුෆේ එකේ පයිස් වර්ග ගොඩාක් තිබුණා. මේ තියෙන්නේ වර්ග හරිම ලස්සනට සර්ව් කරලා තිබුණා. ඒ වගේම රසත් ඒ වගේමයි. සර්ව් කරලා තිබ්බ විදිහත් හරිම ලස්සනයි. ඒ වගේම මේ තියෙන්නේ ස්ප්‍රිං රෝල්ස්, චොක්ලට් ස්ප්‍රිං රෝල්ස්, රාස්බෙරි වලින් හදපු ඩෙසර්ට් එකක් තමයි මේක. ඒක සර්ව් කරලා තිබ්බ විදිහ හරිම ලස්සනයි. දැක්කමත් හරිම ප්‍රියමනාපයි. මේ තියෙන්නේ ඩබල් චොක්ලට්ස් brownies බාන බ්‍රවනි එක උඩට
චොක්ලට් අයිසිං දාලා. මේ තියෙන්නේ ස්ප්‍රිං රෝල්ස් වර්ග, ජුජුබ්ස්, ඒ වගේම කුකීස්, මේ හැම දෙයක්ම එයාලගේ බුෆේ එකේ දක්නට ලැබුණා. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. ඉතින් මම වීඩියෝ කරගෙන එනකොට එයා බුෆේ එක ස්ටාර්ට් කරලා තිබුණා. එක එක කැමති කෑම ජාති අපි රස බැලුවා. මමත් ඉතින් ඉක්මනට ගිහිල්ලා බුෆේ එක ස්ටාර්ට් කරා. විවිධ රසයන් වලින් පිරිච්ච හරිම රස බුෆේ එකක් තමයි වෝටර් සයිජ් එකේ හයි ටී එක කියලා කියන්නේ. ඉතින් ඔයාලත් ගිහිල්ලා try කරලා බලන්න. හරිම රසවත් කේක් වර්ග මට හම්බ වුණා. ඒ වගේම short eats වර්ග හරිම රසයි. ෆොටෝ ගහනවා කියලා හිතලා ෆොටෝ එක වලට පෙනී ඉන්න මගේ හස්බන්ඩ් තමයි මේ ඉන්නේ. හරිම ලස්සන සන්ඩේ එකක් අපි එන්ජොයි කළා. තවත් මේ වගේ කේක් රස හොයාගෙන යන ගමනකදී හම්බ වෙමු. බයි බයි.